කිල්නොච්චි රෝහලින් මාරු කර හැරෙන රෝගීන් දිනපතා ගිලන් රථ මගින් රජයේ පාලන ප්‍රදේශ වෙත ඕමන්ත මුරපොළ ඔස්සේ පැමිණෙනු දැකගත හැකියි. කිල්නොච්චි රෝහල LTTE තුවාලකරුවන්ගෙන් පිරී පවතින බව මෙම පිරිස සනාථ කරනවා. සුළු සැත්කමක් පවා සිදු කර ගැනීමට කිල්නොච්චි රෝහලේ ශල්‍යාගාරවල ඉඩ නොලැබෙන බවයි මෙම රෝගීන් පවසන්නේ. මේ නිසා කිල්නොච්චි රෝහලේ සිටි ගර්භණී මව්වරුන්ට පවා වවුනියාව රෝහලට පැමිණීමට සිදු වෙලා. LTTE තුවාල ලැබූ තම සමාජිකයන් රෝහල්ගත කරන්නේ සාමාන්‍ය වැසියන් ලෙස සඳහන් කරමින්. මේ නිසා රෝහල් බලධාරීන්ද මෙහිදී අසරණව ඇති බව මේ ජනතාව පෙන්වා දෙනවා. මේ අතර යුද හමුදාව කොකාවිල් රූපවාහිනී සංස්ථා කුල්න පිහිටි ප්‍රදේශයේ ත්‍රස්ත ඉලක්ක රැසකට අද දිනේ සාර්ථකව ප්‍රහාර එල්ල කළා. කුල්න පිහිටි කලාපයට තවත් ඇත්තේ කිලෝමීටරයකටත් වඩා අඩු දුරක්. 1990 දී LTTE අල්ලාගත් රූපවාහිනී සංස්ථා කුළුණ දැන් LTTE ප්‍රධාන සංවේදන කටයුතු සිදු කරන ස්ථානය බවට පත්ව තිබෙනවා. මේ අතර වන්නේ ඉරුකුකුලම් LTTE ආරක්ෂක වැටටද අද හමුදාව ප්‍රහාර එල්ල කළා.